සුපුරුදු පරිදි මමයි ඇසුරුයි කඳු තරඟකට තමයි අදත් යන්නේ. අපේ සංචාරයේ මුල්ම පියවර සඳහා අපි යන්න ඕනේ ඇටන්වල ගම්මානයට. ඉතින් අපිට යන්න තියෙන්නේ මේ ගමන රිවර්ස්ටර්න් පිටවල පතන හරහා. යන පාර නායම් සමග වෙනස් වී ඇති නමුත් අපිට වෙනස්ම අත්දැකීමක් ලබා දෙනවා. කෙසේ නමුත් පරිස්සම තමයි වැදගත්. දිත්වා සුලිකුණාටුවෙන් සියල්ල උඩුයටු කරවී අවසන් නමුත් ඒ සිද්ධීන් නැවත නැවත පසක් වන අවස්ථාද නැතුවාම නොවේ. ලක්ගල ඇටන්වල ගම්මානය සිතියමෙන් මැකී යන අවධානමක් යලි පදිංචියට නොස්තුසු බවට තහවුරු වී තිබෙනවා. මේ ඇටන්වල ගම නාය ගිහිලා තියෙන ආකාරය සුනිල් රූපසිංහගේ සටහනක වාර්තා කරන්නේ. අපි දූලියල්ල දෙසට ගමන් කරත් යන පාරවල් නායම් සමග සියල්ල වෙනස් වෙලා. කඳු කරම වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝගේ ඔයගලන්ට අරන් ඉන්නේ ඇටන්වල ගමේ ඉඳලා දූලියල්ල දෙසට වල්පොළ මුල්ල හරහා කරපු සංචාරය. මේ තියන්නේ ගමට යන්න තිබ්බ පරණ පාලම. අද නම් සුපිරි වතුර පාරක් තියෙනවා. අර තියෙන්නේ අලුත් පාලම. ඉතින් ඉස්සර වැද්දපැණියල්ල ගොඩ වෙලා ගමේ කට්ටිය ගිහලා තිබ්බේ මෙන්න මේ පාලෙමින් තමයි ගමට. ඉතින් බලන්නකො ලස්සන. අද නම් සෑහෙන වතුරක් තියෙනවා වගේ. මොකද පහුගිය දවස්වල වැස්ස. ඉතින් මෙතනින් තමයි පැරණි පාර තිබිලා තින්නේ. ඉතින් අපි යන්නේ ඔතනින් එහා පාරෙන් උඩට. අපි යනවා දැන් ඉස්සරහට. එතන තින්නේ වැද්දාපැණියල්ල උඩින් හදපු අලුත් පාලම. මේ තින්නේ අලුත් පාලම. ඉතින් මගේ කලින් වීඩියෝ එක මම පටන් ගන්න මෙන්න මෙතනින්. හරියට මෙන්න මෙතනින් ලහිරු මල්ලියමයි තමයි මෙතනින් පටන් ගන්නේ මගේ කලින් පරණ වීඩියෝ එක. ඉතින් සුබ මධ්‍යහ්නයක්. දැන් වෙලාව හරියටම 12යි. ඉතින් දැන් මගේ මේ පසුපසින් පේන්න තියෙන බෝඩ් ටිකයි මේ පඩි පෙළයි දැක්කම ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි මානිගල නෙමෙයි යන්නේ. අපි යන්නේ දූවිලි. ඉතින් පහුගිය කාලේ විච්ච ඩිසාස්ටර් එකත් එක්ක අපිට ආරංචි විදියට දූවිලි වලට යන්න තියෙන පාර සෑහෙන තැන් වලින් විනාශ වෙලා ගිහිල්ලා තිනවා. ඉතින් අපි අද අපේ බලාපොරොත්තුව මේ පාර නැවත හොයාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක බොහොම හොඳ එකක් සහ ඇඩ්වෙන්චරස් වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. මොකද පාරක් නැති පැත්තක් පාරක් හොයාගෙන තමයි යන්නේ. මොකද පාර විනාශ වෙලා ගිහිල්ලා තින්නේ දිත්වා සුලිකුණාටු හින්දා. ඉතින් මේ වෙනකොට ඇටන්වල ගමේ වැඩි මිනිස්සු නැහැ. ගොඩක් මිනිස්සු අයින් වෙලා ගිහිල්ලා තින්නේ. ඉතින් කීප දෙනා ඉන්නේ. ඉතින් වටේම පේනවා තනින් තන නාය ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ගමන පටන් ගන්න හදන්නේ ඉතින් මෙතනින්. ඉතින් වෙලාව දවල් 12යි සෑහෙන පරක්කුයි වැඩි වෙලා කතා කරන්න බෑ. අපි ටිකට් එකත් අරගෙන උඩට යන ගමන් කතා කරමු. එහෙනම් අපි යන් දූවිලි ට්‍රේල් එකේ. එහෙනම් අද සුපුරුදු පරිදි මාත් එක්ක ඉන්නවා අපේ යසිරු මල්ලි. ඉතින් යසිරු මල්ලි මායි තමයි මේ ගමන යන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. එහෙනම් ටිකට් කවුන්ට් එක ළඟදී හම්බෙමු. ඉතින් අපි ටිකට් කවුන්ට් එකෙන් ටිකට් එකක් අරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද අපි කඳවුරු බඳින්න බලාපොරොත්තු වෙන තමයි යන්නේ. ඉතින් කඳවුරු බඳිනවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් ටිකට් එකක් ගන්න ඕනේ වෙනම විසිට් කරනවට අමතරව. ඉතින් ඒකට රුපියල් 5000ක් යනවා. හැබැයි ඔයගොල්ලන්ට කඳවුරු බඳින්න පුළුවන් දූවිලි චේන් එක යනවා නම් විතරයි. නේ අසුරු මල්ලි. මේ එහෙම තමයි කිව්වේ. ඒ වුණාට මේ එයාලගේ අර ටිකට් ගැන මේ විස්තර දාලා තියෙන මේ කොලයක් මේව කරලා තියෙනවනේ. ඔව්. ඒක නම් මානිගලට තිබ්බා. මානිගලට කැම්පින් තිබ්බා. මට මතක විදියට ඒ වුණාට දැන් දෙන්නේ නැහැ කියලා කිව්වා. ඇයි දන්නේ නැහැ. කොහමද දැන් දෙන්නේ නැහැ කියලා තහවුරු කරලා කිව්වා. ඔව්.
කොමරි දැන් දෙන්න හැලු මානිකල්ට කැම්පින් එති මානිකල එනවන ඔගලන් ඩේවි සිටක් කරන්න පුළුවන් හෙම ඇවිල්ලා ඔගලන්ට කෑම් කරන්න ඕන්නම් අර ප්‍රයිවට් ලෝජ්ජ ඇත්තින ඒ විස්තර හොල බලන්න එතෙන්ට ඇවිල්ල කෑම් කරන්න පුළුවන් එහෙම නැත්තං පන්දෑ ටිකට්ටයක් කරගෙන වැද්දහෙන ඇල්ල හරි කෑම් කරන්න පුළුවන්නේ දුම්බර කෙලින්ම එතන මගනවතින් නැතුව දුම්බර කෙලිම දුම්බරට යන්න පුළුව දුවිල යන්න පුළ ඉන්ෆිනිට යන්න පුළ ඒ වගේ තැන කියල කෑම් කරන්න පුළුව එදි ඕක තමයි විස්තරි එති අපියන් ඉස්සරට අපි පැත්තිෙන් එ මෙතනින් පාර දෙකට බෙදෙනවා ඉතිං දුම්බර දූවිලියන සංචාරකව මේ පැත්තිෙන් එෙනවා මානිකල පැත්තර යන සංචාරකව මේ පැත්තිෙන් යනවා ඉතින් අපි අද යන්නේ මේ පැත්තේ රැසුරුමල්ලන්නේ පැත්තෙන් තමයි අපි යන්න ඉතින් ඔය පැත්තෙන් ගහම අපිට මුලින් හම්බෙන වල්පොල මුල්ල වල්පොල මුල්ලේ ගම ඇති අපි හට ගිල්ලා දවල් කෑමයි කාලා එම දුම්බර පැත්තර යන්න තමයි බලපොරොත්තුදී ඉතිං ටිකට් කවුන්ට එක අයිය කිව්ව විදිහට ඇටන් නොල පැත්තෙන් විිට්ටාසුරි ගුණාටුවෙන් පස්සේ දූවිලි පැත්තර යන පලවෙනි කණ්ඩෑම ඉතිං තමයි අපි ඉතිං කිව්ව ඉදියට පාර ටිකක් ඩැමෙජ්ජ ලදන්නේ එම පාර හොයාගෙන යන්න එන කතිය තමතින් ද වෙලාව එකට පහයි තින් ඉක්මට යන්න දී අපි යමු දුම්බර දූවිලි බලා මෙහින් මෙතන පල්ල ඔගලන්ට පේන ලොකුණායක් ගිහිල තින්නන්න අර පැත්තර පේනද මෙතනින් සම්පූර්ණයෙන්ම අර හරින් වගේ පටන් අරන් තින්නේ එතනින් ඒක එහෙම පටන් අරගෙන දිගට ඕම ගලවගෙන ගිහලා තිනවා පල්ලෙහාට එතනින් වතුර පාරකුත් ගලාගෙන යනවා සද්ද එනවා මේට සෑහෙන ගස් ගලවගෙන ගිහලා තියෙනවා ඉතින් පාර වෙනස් වෙලා ඇත්තේ shit.
ඉතින් ඔයාලට පේනවත් දන්න ඔයාලට පේනව දන්න අර පැත්තිෙන් දැනට අපිට ඇත්තරම මේ දුම්බර බලාගෙන යන ට්‍රෙකින් එක එච්චර ලොකු ඩිසාස්ට එකක් දකින්න හම්බුන්නේ අර පල්ලෑන් ගලෝගෙන් ජීප තැනක්ම මොගලන්ට පෙන්නේ ඒරෙන දම් මෙතෙන්ටම තමයි දැක්කේ දැනට අපිට හම්බිච්ච ලොකුම නායයම තමයි දුම්බර වන පෙතේ මෙන්න පේන තිය පාර පේනේ කොච්චර විශාල නාය මධ්‍ය කියලා බලන්නකො අර පැත්තර ගලෝගෙන ගිල්ල ඇති ඔය ගලෝගෙන ෑම තමයි මංහිතන්න අර කොටසක් අපි දැක්කි ඇති අපිට යන්න තින්නේ මේ පාත්තක බානු ගල් ගලෝගෙන එල තින දාලේ හරි පාත්ත ගන්න අපියන් මෙම හොයාගෙන තමයි යන්නදී බාන්නක එන්න අපිත් එක්ක අලුත් ගමන්සගේ එකතු වෙලා දීනවා මෙන්න මෙයා මගරන්න මාරටය එකක් දුන්න යා මගරන්න බෑ එයා පස්සෙන් මෙන ඔකොල වීඩියගේ මුල්ටික දකින්නද අපේ පස්සෙන් මෙන මකෑරගන්නම් බෑ ඉතින් සෑන ලොකු වතුර පාරක් ඇවිල්ල තියෙනවා තික්කාසු විකුණාන්ටුව දවසේ පිටි පස්ස කන්ඩුඩින් කෝද එනවිල්ල තමයි අර පැත්තට පල්ලහත් ඉහිල්ලදී අපට යන්න තියන්න පාර හොයාගෙන පාර හොයගෙන ගැන පාර හෝදගෙන ගිල්ලතින් මේ පැත්තේ අයින හෙල එල කියන්න මේ හෝදගෙන ගීල තිීනතින් ඇවිදගෙන ටික් කමාරුයි අපි හිමිසිරුය වහල තඩුවගේ ආගේ පැත්තිෙන් ආවේ එහම ඇවිල්ල මෙන්න මෙතනින් ඇවිල්ල මෙතනින් මෙහෙම ඇවිල්ල මෙතනින් තමයි මෙතනින් තමයි ආය කැලේට ඇතුල්ල නතින් ඉතින් මෙතනින් යනවා ලොකු වතුර පාර මීට කලින් මේ වතුර පාර ගිය නෑනේ ඇසිමන සෝස්ස ඇතිබෙනෑන ඉතින් අලුතෙන් හැරිච්ච වතුර පාරක් ඒකක් කෙලියට ඇවිල්ලදී කොච්චර කරත්ම කරින් තියන්න යන අපි පස්ස කරන්න දෙන්න මොකද කරන්න ගිහිල්ලා එකන් වෙන යව ඉතින් කොටිය එක අවමල්ලත් තරගෙන අපි යනවා කැලේට රෑට අපිට එයාගේ ආරක්ෂාවගෙන හිතන්න වේවී පිනයි අංගර පැත්තෙන් පේනවා අපි අර එන්නකොට දැක්ක නායේ මංහිතන ඉතුරු කොටස වෙන්න ඕන එම නැතන් තවනායක් අපිට යන්න තින් ඔන්න අස්සෙන් රිංගල තමයි මේක තවත් නායක් මේක තවත් නායක් ආංගරයෙන් තම පටන්ගරන් තියෙන එක මෙහෙම ඔහොම මෙ අරයට එනකම් ගිල්ල තියෙනවා ආංගරයෙන් තම ඇල්ලදී ආංගරයෙන් තම ඇල්ලදී
ඔම් බලාගන්නු කොච්චර තුඹර කොච්චර වෙනස්ලාද ඉතින් ස්වභාවධර්ම හැටි ඔහම තමයි ෂේ අම්පේනවා දියලි දාමයම උඩින්දලා යපියන්න පැත්තර පේනවා නේද ඉතින් මං ආවේ මේ පැත්තෙන් ඇවිල්ලා ඔයගොල්ලෝ දකින්න ඉතින් මං අමාරුවෙන් එනවා මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙන් මේ පැත්තෙන් පේනවා දූවිලි ආන් අර පැත්තෙන් ෆයිව් පීක්ස් ෆිනික්ස් මුළු කඳු කොම්බානියෝ කඳු බන්දි සේරම පේනවා මේ පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් බලන්නකෝ මේ පැත්තෙන් ගිහිල්ලා තියෙන නාය ඉතින් මේ පස් තාම බුරුල් මං ඇවිදින කොටත් එබෙනවා එසන මල්ලි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නක මං ඉන්නේ ඔයගොල්ලෝ කුරුල්ලෙන් බලාගෙන ඉන්න මෙතන වෙලා තියෙන විනාශය කොච්චර ලොකුද කොච්චර විශාලද කියලා ඉතින් සුළුපටු විනාශයක් නෙමෙයි වෙලා තියෙන්නේ ඒත් ඉතින් මේක තමයි ස්වභාවධර්ම ආය මෙන්න මේ පැත්තෙන් අපි අර වීඩියෝ ගන්න ඕනින්ද මෙන්න මේ පැත්තට ගියේ ඉතින් අපි යන්න ඕනේ වල්පොළ මුල්ල වැව පැත්තට මෙන්න මෙතන මේ පාරේ එහෙනම් අපි යමු වල්පොළ මුල්ලට ආවම වල්පොළ මුල්ලේ දකින්න තියෙන සුන්දරම දසුනක් හැබැයි මේ දසුන දකින්න තියෙන්නේ වර්ෂා කාලයට විතරයි එන්න මම ඔයගලන්ට පෙන්නන්න වල්පොළ මුල්ලේ වැව ඉතින් මේක පායන කාලයට පිට්ටනිය හැබැයි වර්ෂා කාලයට වැවක් බලන්න මේකේ ලස්සන කොච්චර ලස්සනද කියලා ඉතින් පායන කාලට આવොත් එහෙම පිට්ටනියක් කැම්ප් කරන්න උනත් පුළුවන් මෙතන. ඉතින් බලන්නකො කඳු පන්දි පිරේරම පේනවා. පුදුමාකාර ලස්සනයි. ආන් අර පැත්තෙන්
බලන්න කඳුවලට මීදුම බාලා. ඉතින් ඒක තමයි දුම්බර. එහෙමත් නැත්නම් දුම්බර මිටියාවත. දුම්බානාගල කියලා නකල්ස් වලට හඳුන්වන්න ගෙමියෝ. ඉතින් අපි ඉන්නේ වල්පොල මුල්ලේ ගමට ඇවිල්ලා ඉක්මනට යන්න ඕනේ කන්න. ගොඩක් බඩගිනි. ඇත්තටම අපි උදේට කෑවෙත් නැහැ. දැන් වෙලාව 3යි. අපි යන් ඉක්මනට කෑම කන්න. ඇසිරි මල්ලි යමුනේ ඉක්මනට කෑම කන්න. හොඳටම බඩගිනි. වතුරෙන් බහින්න නැතුව මේ කැලෙන් යන්න පුළුවන් නේ. ඔව් අපිට කැලෙන් යන්න පුළුවන්. කැලෙන් යන්න. අර පැත්තෙන් දාලා ඔහොම යන්න පුළුවන් නේ. නැත්තම් සපත්තුරි ඉවරයි. ඔව් අපි එහෙම කරමු. හැබැයි මේ කොහමත් සෙට් වෙනවා වතුරට අපි ක්‍රොස් කරන්න එපා. හරි. ඉතින් අපි අර ඩ්‍රෝන් ෂොට් එක ගහලා වල්පොල මුල්ලේ වැවලඟින් ක්‍රොස් කරලා යන්න තමයි හදන්නේ. ඉතින් වල්පොල මුල්ලේ වැව මම අර තැන හදන්න තියෙනවා. මේක මෙන්න ගලාගෙන යනවා. ඉතින් අපි මෙතනින් ක්‍රොස් කරලා යනවා. ඉතින් අපේ පොඩි යාළුවත් එන අපිත් එක්කම අපි යන් මේ තියෙන්නේ වල්පොල මුල්ලේ වැව. ඉතින් අපි යන් මේ පැත්තෙන් වල්පොල මුල්ල ගමට. ඉතින් ඩ්‍රෝන් ෂොට් ගගා වීඩියෝ කර ෆොටෝ කර යනකොට කාලය යනවා දන්නේම නැහැ. ඉතින් අපිට සෑහෙන ලොකු දුරක් යන්නත් තියෙනවා. ඉතින් අපි යන් ඉක්මනට කන්නත් ඕන පුදුම බඩගින්නක් තියෙනවා. අපි දැන් කන්න යන්නේ. උදේ ඉඳන් මුකුත් කන්න නැතුව තමයි මෙච්චර දුරක් යලගෙන ආවේ. මොකද කෑම කෑ? අපේ කෑම එකේ තියෙනවා පරිප්පු තියෙනවා, සම්බෝල තියෙනවා, බදු විතර එකක් තියෙනවා, මරු භාණ්ඩයක් තියෙනවා මෙන්න. පොලස්. හරි. අපි දැන් කන්නයි හදන්නේ. යසිල් මල්ලිනේ යසිල් මල්ලි හුරු විදිය. යා සාමාන්‍යයෙන් වලිගේ විතරයි අඩු. ඕන විදිහකට කනවා ඉතින් මට එහෙම අවුලක් නෑ. අත්තක් උඩ උනත් කනවා. ගන්න. සුපිරි කෑම එක. කුක්කර් ටික ඉතුරු කරමු මේ. අනිවාර්යයෙන් ඒක තමයි මාත් මේ කල්පනා කරන්නේ. මේ තියෙන්නේ වල්පොල මුල්ල ගෙදර. ඉතින් අපි මෙතන ඉඳන් තමයි කෑවේ. දැන් මේ ටික අස් කරන්න ඕනේ යන්න කලින්. කුක්කට දුන්න කන්න. කුක්ක තාම කන ගම. කුක්කෝ කමු. අපි යන්න ඕනේ. කුක්ක තාම කන ගමන් ඉන්නේ. පෑසිරි මල්ලි වටයක් ගහගෙන යනවා. ඉතින් පේන්නේ වල්පොල මුල්ලේ ගියලන් ඉතින් වල්පොල මුල්ලේ ගෙදර. දැන් අපි යන්න තමයි පිටත් වෙන තමයි සූදානම්. ඉතින් අපි වල්පොල මුල්ලේ ගමට සමුදීලා අපි දැන් යන ගමන් ඉන්නේ දුම්බර දිහාට. ඉතින් බලන්න වතුර වල තත්ත්වය. වතුර වැඩි. වතුර වැඩි කියන්නේ හොඳයි. අපිට දුම්බර ඇල්ල ලස්සනට බලා ගන්න පුළුවන්. සුද්දෝ යන්නේ නේද? යසිල් මල්ලි ගියා ඉක්මනට යන්න ඕනේ. මොකද අපි පරක්කුයි හොඳටම.
මේ මෙතනින් තවත් නායක් ගිහිල්ලා තියෙන්නේ. නායත් එක්කම තමයි වතුර පාරකුත් යනවා. වතුර පාරෙන් යන බෑ කියන්නේ. हाँ අතනින් තමයි පාර තිබිලා තියෙන්නේ. පාර සම්පූර්ණයෙන් ඩයිවර්ට් වෙලා තියෙන්නේ. දැන් මම යන්නේ මුන් පැත්තකින් බහැලා. එනවනේ. ඒක තමයි තත්ත්වය. Yeah, කලින් මට මතක විදිහට මෙහෙම එකක් තිබ්බේ නෑ මෙතන. කොහොම නමුත් දැන් අලුතෙන් එකක් තියෙනවා. අපි යමු. වතුර ආම් පේනවද? මෙතන ගිහිලා තිනවා. ඉස්සෙල්ලා මට මතක විදියට අපි යන්නේ ඔන්න ඔය හරි ඔය පල්ලෙහා පාරෙන් හරි. එන්නේ වගේ පැත්තකින් තමයි යන්නේ මට මතක විදියට. ඇත්තටම මම හඳුරන් පරක්කුයි. මම තමයි හෙමින් යන්නේ. ඒ සිරුරට ගෙන්ට ගිහිල්ලත් ඇති. මම හෙමින් යන හින්දා. එහෙනම් මෙතනින් ඇතුල් වෙනවා. නැවතත් වනේට කරුවලයි. කොහොම ලස්සනට තිබ්බ තැන්ද මේ? දැන් හිතා ගන්න බෑ. කොහොම ලස්සනට තිබ්බ තැන්ද මේ? හිතා ගන්න බෑ වෙලා තියෙන විනාශේ. ඉතින් වෙල පහුවෙලා පල්ලෙහාට බැහැලා පල්ලම යසුරු මල්ලි පේනවනේ හරි අමාරුයි පාර. මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ. යසුරු මල්ලි මෙතන වැටුණාද? මටත් යන්න තියෙන්නේ ඔය වගේ බඩ ගාගෙන තමයි. ඉතින් මේ පේනවනේ ෆුල් ඇඩ්වෙන්චරස් පාරක් තියෙන යන්න. බලන්න කොහොමද යන්න තියෙන්නේ කියලා. ඉතින් වෙල පහුවෙලා පල්ලෙහාට එනකොට දිගටම පල්ලම බැහැලා ඇවිල්ලා වම් අත පැත්තට බර වෙන්න පැහැදිලි පාරක් තියෙනවා. වතුර ක්‍රොස් කරන්න යන්න එපා. අපි වතුර ක්‍රොස් කරලා ආයි හැරලාව එතනින් යන්න බෑ. වතුර ක්‍රොස් කරලා යන්න බෑ. වතුර ක්‍රොස් කරන තැන තියෙන්නේ තව චුට්ටක් ඉස්සරහට ගිහලා. එතකොට වම් අත පැත්තට පැහැදිලි පාරක් තියෙනවා. ඒ පාරේ එන්න. ඉතින් ඒ ඇවිල්ලා තමයි අපි මෙතනින් යන්න හදන්නේ. ලේසි නෑ පාර.
කලින් මම මේ පාරේ එන්න ඇවිල්ලා යසිරු මල්ලි ඇවිල්ලා කතා කරලා එක්කන් ගියා නෑ මේ පාර නෙමෙයි අනිත් පාර අපි ගඟ ක්‍රොස් කරන්න ඕනේ කියලා. ඇත්තටම මේ ගඟ ක්‍රොස් කරන්න තියෙන තව එහෙන් අපිට පාර වැරදුණා. එතන නැග්ම වැඩි. ඉතින් මේ පේනවනේ. ඔක්කොම ගලවලා ගිහිල්ලා පාර වෙනස් වෙලා තියෙයි. හැබැයි මෙයා නම් පාර දන්න හොඳට. මෙයා මාව එක්කන් ආව කලින් මේ පැත්තට. කොහොම නමුත් අපිට යන්න දෙනවා. සෑහෙන දුරක් වතුර ක්‍රොස් කරගෙන. යා. කලින් පාර දැන් සෑහෙන වෙනස් වෙලා. අපේ බව් යාළුවා පේනව නේද? අපේ බව් යාළුවා එනවා. එයා යන පාරේ තමයි යන්න ඕනේ. ඇත්තට මෙයා පාර දන්නවා හොඳට. ඉතින් ඔන්න අපි ආවේ මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා මෙතනින් කොහොම ගිහලා ඔය යසුරු මල්ලි යන පාරෙන් තමයි යන්න තියෙන්නේ. මෙතනින් ගිහලා දිනවා ලොකු නායක් ගලවගෙන. එනවනේ. ඉතින් මෙන්න ඉන්න අපේ යාළුවා. කොහේ ගියත් යාළුවෙක් අනිවාර්යෙන් සෙට් වෙනවා අපිට ට්‍රැවල් කරන්න. ගමන බලන්න අන්න අර යන තාලේ එනෝනේ යන තාලේ අපිට යන්න දෙන්නේ බොහොම අමාරු මාර්ගයක ගස් පෙරලිලා තින්නේ Easy में मार गई easy में मार गई बेनो ने संपूर्ण मार्ग වෙනස් වෙලා කියන්නේ හිරිලා තියෙන. ඉතින් ටිකට් කවුන්ටරේ හිටපු අයියා කිව්වේ එයාලා දුම්බර පැත්තට එනකන් විතරයි ආවේ. එතනින් එයාට දුවිලි පැත්තට එනකන් ආවේ නැහැ කියලා. ඉතින් ඒකයි අපි හිතුවේ මේක ඇඩ්වෙන්චර් එකක් කරගෙන කොහොම හරි මේ පැත්තට ඇවිල්ලා හොඳ නරකද මොකද්ද තත්ත්වය මොකද්ද වෙලා තියෙන්නේ හොයාගෙන ඕගොල්ලන්ටත් දැනුම් දෙන්න. ඉතින් පාර නම් ලේසි නෑ. ඉන්නේ එනවා යසුරු මල්ලි ඉතින් මෙතනින් පාර ඔයාලා හරියට බැලුවොත් මෙතනින් පාර බෙදෙනවා. මෙතනින් යන්න පුළුවන් උඩ පැත්තට. මේ කොටේ තියෙන තැනින් අපි යන්නේ අර යසුරු මල්ලි ඉන්න පැත්තට. යසුරු මල්ලි ඉන්න පැත්තට තමයි අපි යන්නේ. මෙතනින් උඩට යන්න එපා.
අපිට හෙට එන්න තියෙන බොහොම අපහසු මාර්ගයක කරන්න දෙයක් නැහැ. මෙතනින් ක්‍රොස් කරනවා අපි. ඉතින් අරයා මං එනකම් බලන් ඉන්නවා. හැරිලා බලනවා මං එනවාද කියලා. පැනපැනවත් යන්න බැහැ මේ සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. ඒ හින්දා මේ පල්ලෙහාන් යන්න කියලා හැදුවේ. එන්න මේ පේන්නේ නැතු යනවා. බලන්න ඔක්කොම තමයි විතරක් තෝරන්නේ. එන්න පාර සම්පූර්ණ වෙහෙලා නේ මල්ලි. පාර සම්පූර්ණයෙන්ම වෙහෙලා නේ. සම්පූර්ණ වෙහෙලා. එහෙනම් කියන්නේ අර බෑග් එක නැත්තම් නා රින්ග් එක තමයි. හා. හා? එන්නද? එන්නද? යසිරු පොඩින් ඉතින් පාර වැහිලා තියෙන්නේ. පාරක් හොයාගෙන යන්නේ.
ඉතින් ගමන ගැන විස්තරේ තව පොඩ්ඩකින් කියන්නම්. අපි ටෙන්ට් එක ගහලා කෑම එකක් හදන්න යන්නේ. මේ අද චිකන් තියෙනවා. චිකනුයි බතුයිනේ. චිකනුයි බතුයි මුරුක්කුයි වගේ එකකුයි තමයි හදන්නේ. මේ කොහොමද? හරි කොහොමද? හරියන මම විසික් කරන්නේ. මේ ඉතින් හාල් එක මම හොදගත්තා. ඉතින් අසිරු මල්ලි මායි ගිහලා පල්ලෙහාට ගිහලා වතුර තියෙන තැනකින් හොදගෙන ආවා. අපි දැන් හාල් ටික හොදලා ගත්තා. මේ ලුපේ තියාගන්න යන්නේ. බත ගහනවා. ලුණු චුට්ටක් දැම්මා. ඊට පස්සේ රම්පි කාර්ලුකුත් දැම්ම පොඩ්ඩක් රහන්න. කොහොමද කියලා සයිඩ් එකේ එන හාල් එක හොඳට හැදෙන්නයි කියලා. ඉතින් රසිරු මල්ලි මේ චිකන් එක ගහන්න මේ වුමනා කරන ලුණු සුදු ලුණු කරපිංචා එතකොට මේ ලෙමන් ග්‍රාස් ඒ වගේ දේවල් ටික රෙඩි කරගන්න ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ බත් එක මෙන්න මෙතන තැම්බෙනවා. යාර අපිත් එක්ක ආපු එක්කෙනා මේ මෙතන නිදි. එයාට ගොඩක් මහන්සි. ආපු වෙලාවෙ ඉඳන්ම නිදි. බිස්කට් දෙකක් දුන්නා. බිස්කට් දෙක කෑව නිදි. ඊට පස්සේ බිස්කට් දෙකක් දුන්නා. ඒ දෙක කෑවේ නෑ තාම. මොනවද ඒකද? නේද? දැන් මොකද කරන්නේ සමහර? කරන්න දෙයක් නැහැ. මේ බත් හදපු එකටම හදන ඕන නැහැ මේ චිකන් එක. අවශ්‍ය වෙන ටික දාගන්න ඕන. ඇත්තටම කිව්වොත් මම චිකන් හදන්න මට මතකත් නැහැ. පුළුවන් විදිහට හදමු නේ. එන්න. Alunado. Nè. Apa lagi? Rohana tu idan. Nih. Kau ada cuta dah? Nah. Supaya ada kan. Wahal dia. වහලා තියන්න. චිකන් වහන්න වහන්න තැම්බෙන්න එපා බං. මත් තැම්බෙන්න ඕන. මේ තියෙන්නේ අසිරු මල්ලි හදලා ගත්ත චිකන් කරිය. ඊට පස්සේ ආ තියෙන බත් එක. ඉතින් එහා පැත්තේ තියෙන මුරුක්කු. ඉතින්
බතුයි චිකනුයි මුරුක්කුයි තමයි අද කන්න හදන්නේ. එන කමු අපි. බුදුන් වහන්සේ කාලා කියන්න බලන්න රහ කොහොමද කියලා. අනිවාර්යෙන් අපේ අසුන මල්ලිගේ චිකන් කරි. සුපිරි. අතරම සුපිරි වුණේ. වීඩියෝ එකකින් දන්නේ මේ අතරම සුපිරි. සුපිරි. තමයි රයි. quality. Good morning. ඉතින් ගසර මල්ලි good morning. good morning. ඉතින් මෙතන තමයි අපි අපේ ටෙන්ට් එක මවුන්ට් කරේ. ඉතින් ඊයේ වැඩි කතා බතා නැතුව ආපු ගමන් අපි කැම එක හදාගත්තා. මොකද ඇඟට හරි මහන්සි නේ ගසර මල්ලි. සෑහෙන මහන්සියෙන් ආවේ අපි. මේ මොකද අපිට උනේ මගේ කකුලේ මස් පිඩි පෙරලිලා යන්න අමාරු වුණා. ඉතින් ඒකින්ද අපි ආය ආපස්සට හැරිලා ඇටනවල පැත්තට ආවා. අපිට මේ දැන්නක් හම්බෙනවා මෙතනින්. ඉතින් අපි මේ වටේම වතුර මේ වටේම වතුර තියෙන්නේ. ඉතින් අපිට උස් භූමියකට හම්බුනේ මෙතන. එතන මේ වතුර නැහැ. ඉතින් මෙතන අපි ටෙන්ට් එක මවුන්ට් කරා. ඉතින් මෙතනින් බැලුවාම කඳු පන්ති සේරම පේනවා. ඒ වගේම සීසනල් වොටර්ෆෝල්ස් තනින් තනින් මේ කඩාගෙන හැලෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම කිව්වොත් නකල්ස් වලට වසන්ත කාලේ. ඉතින් විච්චා පැද්දියත් එක්ක මට යන්න අමාරුයි දුවිලි පැත්තට. ඉතින් අසිරු මල්ලියටත් මං හින්දා ආපස්සට හැරෙන්න උනා. ඉතින් අද උදේට මොනවා හරි කන්න කෑම හදාගන්නත් ඕනේ. හදාගෙන ආයි ආපස්සට යන්න ඕනේ. අපේ අසිරු මල්ලි සුපුරුදු පරිදි සම්පෝෂයක් හදන්න යන්නේ. සම්පෝෂයක් හදන්න යන්නේ උදේ පාන්දර. මට නිකන් මොකද්ද වගේ පුච්ච ගන්න. ඊය පාරකෙත් පුච්ච ගත්තා. මතකද? බ්‍රෑන්ඩි කළා ඒක. මේ අර ඔය හැන්දක් ගත්තා නේ හරි. ඉතින් කෝපියකට වතුර රත් වෙනවා. දෙන්න අපේ කුක්කා ඉන්නවා නිදාගෙන. කුක්කා නයි නම්ම නිදිම තමයි. උදේට කන්න කෑම අපි රෙඩි කරගෙන තියෙන්නේ. ඉතින් අපිට තියෙනවා සම්ප්‍රෝෂ තියෙනවා. අපේ යසිරු මල්ලි හදලා ගත්තා. ඇපල් තියෙනවා, දොඩම් තියෙනවා, කෝපි තියෙනවා. ඉතින් මෙන්න මේ ලස්සන කඳු පන්ති ටික බලාගෙන කන්න තමයි තියෙන්නේ. අපේ කුක්කත් ඉන්නවා. කුක්කටත් දෙන්න ඕන. කුක්කා තාම නිදි. යසිරු මල්ලි කමුනේ. කමු.
අපි මෙන්න මෙතන තමයි ටෙන්ට් එක ගහලා තිබ්බේ. ඉතින් අපි ටෙන්ට් ඔක්කොම අකුලගෙන කුණු ඔක්කොම අත් කරගෙන දැන් අපි ආයේ යනවා ගම පැත්තට. බල්ලා බුරුන එකක් කරිනවා ඉන්නේ. ඉතින් අපි යනවා ගම පැත්තට. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ වල්පොළ මුල්ලේ වැව ළඟට. බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඉතින් පොඩි හිරි පොදයකුත් යනවා. ඉතින් පොඩි කනගාටුවක් තියෙනවා සංචාරය සම්පූර්ණ කරන්න බැරි වීම ගැන විච්චා වැද්දියත් එක්ක. ඉතින් මේ ඉන්නවා මගේ විශ්වාසවන්ත ගමන් සගයා යසිරු මල්ලි. ඉතින් අදත් මාත් එක්ක එයා ආවා මේ ගමනට එකතු වුණා. ඉතින් කනගාටුයි ඉවර කරගෙන බැරිම සම්බන්ධයෙන්. ඉතින් ඒත් ඉතින් අපි ආපු ගමන උපරිම එන්ජොයි කරා. කැම්ප් කරා. මහන්සි තමයි කැම්ප් කරා කොහොම හරි. ඉතින් ආයේ දවසක ෆිට්නස් හදාගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ කකුලේ පොඩි ප්‍රශ්නයක් එනවා. ටිකක් දුර යනකොට අන්න එකයි තියෙන ගැටලු. බලමු මේක හදාගෙන එන්න පුළුවන් වේද කියලා. ආයේ දවසක එන්න බලාපොරොත්තු වෙමින්. ඉතින් දුම්බර වනපෙතට සමුදෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් subscribe කරන්න channel එක. මේ වගේ තව වීඩියෝස් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් දුම්බරට සමුදේලා අපි ඇටන් වලට ගිහිල්ලා ඇටන් වල අපේ තියෙන බයිකුත් අරගෙන අපි නැවත කුරුණෑගල බලා යනවා. ඉතින් යසිරු මල්ලි මම හිතන්නේ අද අපේ ගෙදර ගිහිල්ලා හෙට හැමම කඩවතට යයි. ඉතින් එහෙනම් අපි දුම්බර සමුදෙමුනේ යසිරු මල්ලි. එහෙනම් සුන්දර සංචාරයකදී හම්බ වෙමු. ඔව් අනිවාර්යෙන් අපි තවත් එහෙනම් සුන්දර සංචාරකෙදී නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙමින් එහෙනම් සමුදෙනවා ඔයගලන්ට ගිහින් එන්න ජය වේවා.